යන මොනසේක වාහනේ නවත්තා මචං. අනේ සර් මචං කියන්න එපා සර් මට මොකක්ද වගේ සර් මට උපාලි කියලාම කතා කරන්න. මගේ ඔළුව අවුල් වෙලා තියෙන මචං උපාලි අර මොනසේක වන වාහනේ නවත්තා. පටසිරි නගින වාහනේ. අනේ සර් මම නෙවෙයි සර් අර රණවීරයා තමයි හොරා. මම මේ කිසි දෙයක් දන්නේ නැහැ සර්. කට වහගෙන නගින වාහනේට. අනේ සර් මම ඔය කිසි දෙයකට සම්බන්ධ නැහැ. අර අරුව ගමෙන් ගහලා එළව්වේ. ඒ පරිප්පුල මාත් මාට්ටුනානේ සර්. ඌ අවුල් මස්සට අල්ලලා අපට සිරි. කොහොමද වන්නේ? සුරීල් මත්තයා මොකද ප්‍රශ්නයක්ද? නෑ මම දන්න අඳුරන කෙනෙක්. මැනේජර් මහත්තයා මොනවා කිව්වත් මෙතන රුපියල් 50000 අඩුවිනේ. ඉතින් හරිනේ සර්. රුපියල් 50000 අඩු වුණාම හරියන්නේ කොහොමද? දැන් සර්මන ටිකට කලින් ඇවිත් මගේ රුපියල් 50000ක් ඉල්ල ගත්තේ. මම ගත්තා. නැතුව මැනේජර් මහත්තයාට අමු කැවිලාද? අමුතිය වේලිච්චවස් කෑවේ නෑ. උදේ ඉඳන් වතුර පොඩක් කටේ තිබ්බේ නෑ. මට අමු කැවුණාද? මම කෑවෙත් නෑ. ඒක නම් මන් දන්නේ නෑ. සර්මනේ මට කිව්වේ මට සල්ලි දෙන්න ඊට පස්සේ පොතේ ලියා ගන්න කියලා. බලන්න මම පොතේ ලියලා තියෙනවා. පොතේ කාට මොනවා ලියන්න බැරිද හලෝ? මැනේජර් මහත්තයා මේවා උසාවි පොලිසි ගානේ යන වැඩ. ඒක හරි කතාවක් නේ. දැන් මගේ අතින්ම ගත්තු සර් සල්ලි සර් නෑ කියනවනේ. සර් බයි නැද්ද? ගෙදරට ආවා. ඇත්තද? මගේ ගේ. මට අමතක වුණා. සර්ට සනීප නෑ වගේ. මම ඕනට කතා කරන්නද? හරි. එනගෙන. ගෙදරට ගියොත් ලෙඩක් වැටෙයිද? කෝකටත් ගේ දොර දීපල ගැන ටිකක් හොයලා තියාගන්න එක නුවණට හුරු. ඉස්සරයා උසාවි ගිහින් චේම්බර් එකේ ඉඳලා එනකොට ගොඩක් පරක්කු වෙනවා. ඉතින් ටීවී බලනවා, කනවා නිදා ගන්නවා. දැන් ඔය උදේට අපේ ගෙදර එන්න. එතකොට මටත් පාළු නෑ. නෝනා මොකද උපාලි? ගියපයින් ආයෙත් ආවේ. මන් දන්නේ නෑ නෝනා මහත්තයාට මොනවද අමතක වුණාලු. අන්න නෝනාට මහත්තයා එන්නලු. උපාලි මේ සුළු බඩ ලිස්ට් එක ඇති ගිහින් අරන් එන්න. කොයි වෙලාවෙ හරි මාත්නොත් මන් තමයි හරි එකා කියලා කියන්න පුළුවන් වෙන්න ඕනේ. තිලිනි අනේ මුකුත් හිතන්න එපා. මගේ අතේ පොල් කිරිනේ ඔය සුරවිරයගෙන් අහන් එන්නකො බොන්න ඕන මොනවද කියලා. අයියෝ නදීර ඕක මොකද්ද? සුරවිරය මගේ සහෝදරයෙක්නේ. සුරවිරයි හදිසියෙම ආවේ. හදිසියෙම කියන්නේ අර අපේ මැනේජර් චන්ද්‍රපාල මිනිහාගේ වැඩ දැන් එන්න කිසි කමකට නෑ නෙමේ නේ හාමිනේ. සුරවිරයි මං තිලිනි. මම නේ කිව්වද තිලිනි? ඔයා මට මේ ගෙදරට ලැබිච්ච තිලිනියක් නේ. නදීර දැක්කොත් මං ගැන මොනවා හිතයිදයි? මොනවා හිතන්නද? නදීර නෙවෙයි මුළු ලෝකෙම දැක්කත් මට මොකද? අනේ අයියා අතාරින්නකෝ. තිලිනි මෙන්න ඔයාගේ හස්බන්ඩ්ගෙන් කෝල් එකක්. මේ එනවා. හස්බන්ඩ්? ඔව්. එතකොට මේ මගේ නෝනා මේ කුස්සිය පොල් මිරිකනවා. අපට සිරි. නදීර පොල් මිරිකන නිසා මට අයියාගේ මොනවද බොන්න ඕනේ කියලා අහගෙන ඉන්න කිව්වා. දැන් ඉතින් සුරවීරට වහකාලා පොල් කිරි තමයි බොන්න වෙන්නේ. දැන් වාද කරලා වැඩක් නෑ මැනේජර් මහත්තයෝ. මං ගත්තේ නැති එක ගත්තේ නෑම තමයි. සර් CCTV කැමරාවේ රෙකෝඩ් වෙච්ච ටික බැලුවා නම් හරිනේ. ඇත්ත නේන්න. මේ වගේ ඔලු උඩම තියෙන්නේ. මේ ළමයා. ඕක රිවයින් කරලා පෙන්නන්න. හොඳයි. මට තේරෙන්නේ නෑ මැනේජර් මහත්තයෝ මම ගත්තේ නැති දෙයක් මං ගත්තා කියලා ඔප්පු කරන්න හදන්නේ ඇයි කියලා. මට තේරෙන්නේ නැත්තේ ඒකම තමයි සර්.
සර් ගත්තු දෙයක් ගත්තේ නෑ කියලා ඔප්පු කරන්න හදන්නේ ඇයි කියලා. මේ හරිස බලන් බලමු ඔන්න මං ආවා චන්ද්‍රපාල නැගිට්ටා සල්ලි ටික දුන්නා ඒකට මං කිව්ව සර් සල්ලි ගත්තා කියලා. මං ගත්ත කෙල් මලක් නෑ හලෝ එහෙනම් කවුද ගත්තේ? මමනේ ඒකනේ මං කිව්වේ. මම දන්නේ මෙතන මොකක් කරලා අහුලක් වෙලා තියෙනවා මගේ ඔළුව තෝන්තු වෙලා තියෙනවා මං යනවා මොනවා කරනවද මන් දන්නේ ඉඳගෙන මෙතන චන්ද්‍රපාල ඇයි සර්? කොහොම මෙතන තිබුණු කන්නඩිය කොහේ තියෙන කන්නාඩියක්ද? උපාලි ගන්නවා වාහනේ උපාලි කොයි යද වාහනේ තරක් මේ මොකද මුන්ට චන්ද්‍රපාල ඇයි සර්? මට ත්‍රිවිලක් ලෑස්ති කරනවා හොඳයි සර්. තේක හරි ඔයාගින් සුරවිරයියට දෙන්න. ඔයාම දෙන්න. අපෝ බෑ. ඇයි? ඔයාම දෙන්නකෝ. මේ මොකද මේ? නදීර මම මෙහෙම කිව්වට මොකුත් හිතන්න එපා. අද සුරවිරයිය ටිකක් අමුතුයි යන්නේ. ඒ කිව්වේ? මං ගියාන ඉස්සෙල්ලා මොනවද බොන්න ඕනේ කියලා අහන්න. ඒ වෙලාවේ යා ටිකක් වැරදියට හැසිරුණා. නෑ වෙන්න බෑ. මටත් විශ්වාස කරන්න බෑ. හරියට මොලේ නරක් වෙලා වගේ. යක් අපි ගිහින් බලමු. හැබැයි රණ්ඩු කරන්න බෑ. හරි යංකෝ. හලෝ හෙලෝ. මේ සුරේර මහත්තයාගේ නෝනා නේද කතා කරන්නේ? කවුද මේ? මැඩම් මම මේ රන්දුන රෙස අපේ මැනේජර් චන්ද්‍රපාල. කියන් චන්ද්‍රපාල. මේ සර්ට මොකක් හරි මේ අසනීපයක් තියනවද? අසනීපය? නෑ මැඩම් මේ අද උදේ මේ සාප්පොටල්ලස පිස්සු නටුවනේ. ඒ කියන්නේ? ඒ කිව්වේ දැන් මේ කියපු දේ දැන් මතක නෑ. ඊට පස්සේ පිස්සුන් වගේ කතා කරලා රණ්ඩු කරගෙන තමයි ගෙදර ගියේ. බලන්න තිලිනි. සුරවීර සාප්පුවටත් ගිහලා පිස්සු නටලා. ඒකනේ මං කිව්වේ මොකක් හරි වෙනසක් තියෙනවා කියලා. සුරවීරගේ තාත්තටත් පිස්සු හැදුනානේ. අංගොඩත් නවත්තලා හිටියා. ආරිට යනවාද මන්ද? දැන් නම් මටත් බය හිතෙනවා. අපි ගිහින් බලමු. ගහනවා මේකට හොරක් ගෙඩියක් මං වගේමයි මගේ දෙයයි මං වගේමයි ඇරපුවතක් නෑ මම්මමයි මට සැප දෙනවා හම්බ කර සල්ලි මට දෙනවා හම්බ කර මට තවත් දෙන්නකෝ හම්බ කර මොකද දොර වැව්වේ දොරාරින්න ඩාලින් තිලිදී දැක්කනේ මං කිව්වේ ඔයාට. මෙහෙම බලන්න ඉඳලා හරියන්නේ නැහැ. අපි ડોක්ටර් කෙනෙකුට පෙන්නමු. මානසික වෛද්‍යවරයෙක් ගාව තමයි කියන්න වෙන්නේ. නෑ ඉස්සලා අපි අපේ ડોක්ටර්ට කියමු. තවත් මෙතන හිටියොත් පිස්සන් කොටුවේ තමයි නවතින්න වෙන්නේ. හලෝ ડોක්ටර් චානක මම මිසස් මායාදුන කතා කරන්නේ. හරි වැඩේනේ. අත උදේ ඉඳන් සුරවිර පිස්සු වැඩ කරනවානේ. නෑ. අපි කාමරේට දාලා වහලා තියෙන්නේ. වැඩේ දඟලන්නේ නෑ.
නදීර අන්න සුරවීර අයියා පැනලා යනවා. ඉක්මනට එන්නකෝ. ඩොක්ටර් අනේ සුරවීර පැනලා යනවා. සුරවීර කොහෙද යන්නේ? අනේ ඉන්නකෝ. ගුණපාල සිරිසේන සෝමදාස අන්න මහත්තයාට පිස්සු ඇදලා පාර දුවනවා. ඉක්මනට ගිහින් අල්ලගෙන එන්න. අයියෝ බාලි කඩේ ගියාමයි තාම නෑනේ. කඩේට ගිහින් කයි වර්ග ගහ ඇති. හරි මොකද ඉන්න බලන්න සර්. මොකද වෙලා තියෙන්නේ? මොකක් කළාද දන්නේ නැහැ සර් විනාඩියක් ඉන්න. මොකද වෙලා තියෙන්නේ? පෙට්‍රල් ඉවරයි වගේ සර්. තප්පරයක් දෙන්න. අයිසේ හයර් යනවනම් පෙට්‍රල් ගහගෙන තියාගෙන දරගන්න. අනිත් මිනිස්සුගේ කාලේ කන්න එපා. දැන් මොකද කරන්නේ? සර් මම හිතුවේ පෙට්‍රල් බ්ලොක් එකක් කියලා. පෙට්‍රල් ඉවර වෙලා සර්. විනාඩි 5ක් දෙන්නකෝ. මම පෙට්‍රල් අරන් එන්න. නෑ. විනාඩි 5ක් ඕනේ නෑ. මෙන්න මේක තියාගන්න. මෙන්න මේක තියාගන්නවා. හරිද? හරිද? සිරිසේන මොකද මේ? අයිසේ මොකද මේ කරන්න හදන්නේ? පයින් යනවා kuwane සර්. දාඩි දාගෙන, හැටි දාගෙන. ඇයි සර්? අසනීපයක්ද? ඔව් අසනීප මට මේ දාඩිය දානවා. සර් මම සෙට් එකට ගිහලා එන්නයි ගහට. ඉක්මනට එනවා. සර් අමාරුද ඉස්පිතාල කොච්චරද? යන්න ඉස්පිතාලේ යන්න පුළුවන් ඔය කරගෙන එනවා. සර් අමාරු නම් කියන්න සර් මේක තලු කරානේ යන්න සර්. කරගෙන එනවා. සර් ගොඩක් අමාරු නම් කියන්න සර්. මම මේක තලු කරානේ. අමාරුයි ඔය තල්ලු කරගන්න ඔබේ. මොකද ඉතින් මේ කරන්නේ? මහත්තයා වල්ලක නදීර මේ මොකද මේ කරන්නේ? කටකාගෙන මාව. අයිසේ මේ සර් ප්‍රවේශ පට සිරි රණවීරයා මාට්ටුද? පොලිසියට අල්ලලා දෙන්නේ මොකද? මේ ඉස්පිරිතාලට අරන් ඇවිල්ලා තියෙනවා. පොඩ්ඩක් ගිහින් බලමු. මේ කොහෙද මේ ආවේ? නදීර. මොකද්ද මේ? මොකද්ද මේ? කොහොම ඉන්න? මම ඩොක්ටර් හම්බෙලා එනකන් ඔයා මෙතනටම වෙලා ඉන්න. බය වෙන දෙයක් නෑ. මෙයාව දැන් ගැට ගහලානේ තියෙන්නේ මමත් නදීර හරිය. නදීර මේ ගුණ බා බයිනෝ මම පොඩ බලමු ප්‍රවේශම ගන්නවා. සර් කියන්න දුස්තර මහත්තයා ළඟට පොඩ්ඩක් දොස්තර මහත්තයා හම්බෙලා තමයි ගලවනවා මේක. අනේ සර් පොඩ්ඩක් ඉවසලා ඉන්නකෝ. පට සිරි. පොඩ්ඩක් ඉවසන්න දෙයක් නැහැ. රණි මොකද මේ? මොකක්? රණේ? කවුද මිනිහ රණේ? මොකද මිනිහ රණේ? කොහේ ඉන්න රණේ? රණේ නෙමෙයිද? බලන්න. රණේ නෙමෙයිද? මෙතන. රණේ නෙමෙයිද? මගේ ඔළුව කන්න හදනවා මෙතන උදේ ඉඳලා එක එක. මොකද රණේ ගන්නවා. බල මගුල. මොකද මේ උනේ? බලන්නකො ඩොක්ටර් මේ අපේ ගෙදර මිනිස්සුන්ට වෙලා තියෙන දේ. මං ගෙදර එන ගමන් මාව ගැට ගහලා මම මෙයාට එක්ක කරගෙන ආවා පිස්සුයි කියලා. නෑ මෙයාට ඇති පිස්සුවක් නෑ. ලියන් ලියන්. ලියන්න. මගේ මොලේ නෙමෙයි මේ අපේ ගෙදර මිනිස්සුගේ මොලේ චෙක් කරන්න වෙලා තියෙන්නේ. මට පිස්සුයි කියලා මෙතන මානසික වෛද්‍යවරයා නම් අද ඇවිල්ලා නැහැ. හෙට උදේ එනවා. හෙට උදේ 9ට ඕගොල්ලෝ ආවොත් හම්බෙන්න පුළුවන්. දැන් ඩොක්ටර් කියන්නේ මට පිස්සුයි කියලා. නෑ මිස්සුල්විට මං එහෙම කියන්නේ නෑ. ඒ වුණාට ඔයාට මේ ගෙදර කට්ටියගෙන් සැකහැරලා දැනගන්න පුළුවන්. සැකහැර ගන්න. මොලේ චෙක් කරගන්න ඕනේ මෙයාලගේ.